ආයුබෝවන්. අද මාතෘකාව තමයි ජෙප්පෝ එහෙම නැත්නම් අර ඩෝබි කියලා යනු කවුරුන්ද කියන එක. හොඳම උදාහරණයක් හැටියට මෙහෙම කිව්වොත් ජෙප්පෝ කියලා කියන්නේ ඩෝබියෝ කියලා කියන්නේ ජරා ගොඩක රුපියලක් තිබුණත් දිවෙන් ගන්න જાතිය සෙට් එකක්. ඒකට හොඳම උදාහරණය තමයි අච්චර චෞල් රැජින කියලා අර චන්ද්‍රිකාට ගහලා පුළුවන් තරම් හොරා කෑවය අර කරාය මේ කරාය කියලා කෝටි 25ක් දුන්නා විතරයි. අන්න දැන් හොඳයි. දැන් විහාර මහා දේවි කාන්තාවක් වෙලා. පේනවනේ ප්‍රතිපත්තියක් නැති අමුතුම සත්තු කොට්ටාසයක් තමයි ජෙප්පෝ කියලා කියන්නේ. උන්ට මාතෘකාවක් තෝරගන්න කතාවක් කරන්න මාතෘකාවක් තෝරගන්න තේරෙන්නේ නැහැ. තර්කයක් ගොඩනගන්න තේරෙන්නේ නැහැ. ප්‍රශ්නයක් අහන්න තේරෙන්නේ නැහැ. මොන දේ අහුවත් එක දෙයයි කියන්න දන්නේ. මඩ ගහන්න දන්නවා. අංක 1 2 ඉන්නවනේ ඔය YouTube වල එහෙම පෝස්ට් දාන කුණුහරුප බලකාය ආවල් ඉන්න කුණුහරුප කියන්න දන්නවා. ඒ ඇරෙන්න තර්කයක් ගොඩනගන්න බෑ. හොරා කියන්න විතරයි පුළුවන්. එකක්වත් ඔප්පු කරගෙනත් නැහැ තව. ඔය කියපු රකම් එකක්වත් ඔප්පු කරගෙනත් නැහැ. ඔප්පු වෙනකන් සැකකාරයෝ පමණයි. ඔන්න ඔප්පු වුණාට පස්සේ ඒ මිනිස්සුන්ට හොරා කිව්වට ගැටලුවක් නැහැ. අපිටත් උනේ හොරකම් නවත්ත ගන්න අපිටත් උනේ හොරු ඉන්නවනම් අල්ලන්න. ඉන්නවනම් අපි කාටවත් හොරා කියන්නේ නැහැ. එතකොට මේ ඔය ඩෝබි බලකායට පුළුවන් එච්චරයි. හොරා ඒක මතුරන්න විතරයි. ප්‍රශ්නයක් අහන්න තීරෙන්නේ නැහැ. තර්කයක් ගොඩනගන්න තීරෙන්නේ නැහැ. මෙලෝදියක් තීරෙන්නේ නැහැ. අපිට ඒක කතා කරනකොට හිනහත් යනවා. ඒව ඇහෙනකොට අපිට හිනහත් යනවා. දේශපාලනය ගැන මෙලෝ විඥානයක් නැහැ. ඒ විඥානයක් නැතිකමට ප්‍රධාන සාධකය තමයි ජෙප්පෝ. කිසිම විඥානයක් නැහැ. විඥානයක් නැහැ, මොලයක් නැහැ. දන්නේ එකම දේ ගරහන්න මිනිස්සුන්ට දැන් රටේ රාජ්‍ය නායකයන්ට හිටපු ඊළඟට රාජ්‍ය නායකයන්ට පස්සේ තව රටේ ඉන්න ආගමික නායකයෝ අර කට්ටියට මේ කට්ටියට ওই වැදගත් පුද්ගලයන්ට ගරහන්න තමයි දන්නේ. මොකද ගරහලා පාගල දාන්න තමයි try කරන්නේ. උන් තමයි ජෙප්පෝ. ජෙප්පෝ හඳුනා ගන්න තියෙන ප්‍රධානම ලක්ෂණය මිනිසුන්ට ගරහනවා නම් හිටපු රාජ්‍ය නායකයන්ට ඊළඟට ඔය Facebook, YouTube, TikTok වල ඔය ඉන්නේ කුණුහරුප බලකා ඒ වගේ කුණුහරුප කියනවා නම් කුණුහරුපම නම් කතා කරන්නේ තර්කයක් නැත්තම් ප්‍රශ්නයක් අහන්න තීරෙන්නේ නැත්තම් ඒක තමයි හඳුනා ගන්න තියෙන ප්‍රධානම සාධකය. හරි. දැන් මහින්ද හල්ලි දුන්නත් ඊළඟට කියයි මහරජා කියලා. බැරි වෙලා හරි දුන්නොත්. සජිත් දුන්නොත් කියයි දුවම් මේ රජුට වඩාගෙනත් යයි. සල්ලි දෙනවා නම්. ඊටෙන් ඉඳලා හොඳ මිනිහා. ඕන් ප්‍රතිපත්තියක් නැහැ කියන්නේ නෝකට. කිසිම ප්‍රතිපත්තියක් ඇති જાතියක් නෙමෙයි ජෙප්පෝ කියලා කියන්නේ. ඒකෙන් සහෝදරවරුනි තේරුම් ගන්න හැමෝම සබුද්ධිකව හිතන්න මින් ඉස්සරහට අපේ රට ගොඩනගා ගන්න, අපේ රට හදන්න අපි සෑවම එක්ක වැඩ කරන්න ඕන. මොකද ආපදාවක් වෙලා තියෙන නිසා හැමෝම එකට එකතු වෙලා අපේ රට අපි හදා ගන්න ඕනේ. ජය වේවා.